තෙරුවන් සරණයි. අද සෝවාන් මාර්ගය කරා චැනලය ඔස්සේ අපි පොඩ්ඩක් කතා කරන්න හිතුණා මේ පහුගිය පෝය දවසේ 2025 ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ඒ පෝය දවසේ සිදුවෙච්ච ඛේදවාචකය සම්බන්ධව. අපි නිවුස් ප්‍රවෘත්තිවලට ඔයගොල්ලෝ දකින්න ඇති ඒ සිල් අරගෙන සිටියදී ඒ සිල්ගත් කාන්තාවන් පිරිසක් ඒ පන්සල ළඟ සිට මාර්ගයේ ගමන් කරනකොට තවත් වාහනයක් කාන්තාවකට වාහනයක් ක්‍රියා කරගන්න හරියට නොහැකිවීම නිසා ඒ ක්‍රියා අනතුර වෙලා 3 දෙනෙක් ඒ සිල්ගත් කාන්තාවන් 3 දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා තිබ්බා ගම්පල ප්‍රදේශයේ. දැන් මේ සිද්ධියත් එක්කම අපිට පැන නැගෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි ඉතින් අර ජීවිතයේ තියෙන අනිත්‍යභාවය. කොයි මොහොතක මේ වගේ අනතුරක් වෙලා අර සමහර වෙලාවකට හිතෙනවා අර මැරිච්ච අය අඩු ගානේ මැරුණා. දැන් අර හප්පපු කාන්තාව ජීවත් වෙලා ඉද්දී කොහොම පීඩනයකින්ද ජීවත් වෙන්නේ ඉදිරියට. ඇය වයස 30 ගානක 36කද 37කද කාන්තාවක්. එතකොට මැරුණ අය මැරුණා කියමුකෝ. ඒක හොඳ දෙයක් නේ අපි නිකන් දල වශයෙන් හිතමුකෝ. දැන් මේ කාන්තාව ජීවත් වෙලා ඉද්දී ඉදිරියේදී මේ තමා අතින් මේ සිල්ගත්ත අසරණ කාන්තාවන් තිදෙනෙක් මිය ගියා නේද කියලා මොන දඩුවම් නීතියෙන් මොන දඩුවම් ලැබුවත් මේක ඇයට සිටිනවා. දිගින් දිගට මතක් වෙයි. ඇය එතනත් අපි දැක්ක මේ දර්ශනවල අඬ අඬ ඉන්නවා අනේ මට සමා වෙන්න අනේ මට සමා වෙන්න කියලා. අනිත් ප්‍රශ්නය තමයි අපිට පැන නැගින්නේ මේ සිල් අරන් ඉද්දිත් මේ කොහොමද ඒ කියන්නේ සිල් මෙච්චර සීලයක සමාදන් වෙලා ඉද්දී මේ මෙච්චර ධාර්මිකව ඉද්දි මේ වගේ අනතුරක් වුණේ කර්මය ඇයි එහෙම කර්මය බලපෑවේ කියන ප්‍රශ්නෙත් පැන නැගෙනවා. දැන් අපි පොඩ්ඩක් මේ ගැන විග්‍රහ කරමු. දැන් අපි දන්නවා අපි මේක විශේෂයෙන් මේ channel එක ගිහි ඇසකින් තමයි ගේන්නේ. මොකද ලංකාවේ ඕන තරම් ඉතාමත්ම විශිෂ්ට ස්වාමීන් වහන්සේලා ඉන්නවා ධර්ම ප්‍රචාරණ කටයුතු වලට ධර්මය දේශනා කරන්න විශිෂ්ට ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මේ channel එකේ අරමුණ ප්‍රායෝගික කිරීම. ඕන දෙයක් ප්‍රායෝගික කිරීම ගිහි ඇසකින්. මොකද අපේ සෝවාන් මාර්ගය කරා මේ යන්නේ ගිහියන් වශයෙන්. බුද්ධ ආගමේ ගිහි ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. දැන් අපි පොඩ්ඩක් මේ ගැන බැලුවොත් අර ඉස්සල්ලාම ගත්තොත් අර කාන්තාවන් මියගිය කාන්තාවන් මම දැක්කා සමහර ඔය සමාජ මාධ්‍යවල කමෙන්ට් තීරුවලක් තියෙනවා මේ වගේ දෙයකදී ඇයි මේ සිල් අරන් ඉද්දිත් මැරුණේ කොහොමද කියලා. මේ හොරකම් කරන මිනිස්සු මද්ද්‍රව්‍ය විකුණන මිනිස්සු එතකොට බොරු කියන මිනිස්සු ඔය හැම වර්ගයේම මිනිස්සු සමාජයේ වංචාකාරයෝ සමාජයේ ජීවත් වෙද්දි මේ සිල් ගත්ත පිරිසකට මෙහෙම ඇති උනේ ඇයි කියලා. මේකේ මූලිකම දේ තමයි අපි දකින්න ඕනේ අර ඔතන අපි සිල් ගත්තද කොච්චර ධාර්මිකව ජීවත් වුණාද කියන එකට වඩා අපි කර්ම ශක්තිය අපේ කර්ම ශක්තිය සමහර වෙලාවට බලවත් වෙනවා. ඔව් කර්මය හැම 100%ක්ම හැමදේම කර්මයෙන් කරන්න බෑ. අපිට ඒව වෙනස් කරන්න උපක්‍රම තියෙනවා. ඒක වෙනමම දෙයක්. අපි ඒක වෙනමම කතා කරන්න පුළුවන්. නමුත් සමහර දේවල් වලදී අපි කොච්චර හොඳ ක්‍රියාවක් කරත් කර්මය ඉස්මතු වෙනවා. ඒකනේ අර මේ දාරුච්චේරිය ඇවිල්ලා ඔහු එතන මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩිද්දිත් කීප සැරයක් කියලා මට බණපදයක් කියන්න කියලා මේ ඇවිටිලි කරනකොට බුදුරජාණන් වහන්සේ අර පද 4ක් සුතේ සුතමතන් දිත්තේ දිට්ඨමතන් කියලා තියෙන්නේ. ඒ බණපද ඒ ගාතාව කියලා පේලි 4ක ගාතාවක් කියලා ගියාම අර කුළු හරකෙක් ඇවිල්ලා ඇන්නා. එතනදී බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අවස්ථාවේදී මේ දේ ඊට පස්සේ වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කර්මය වෙනස් කරන්න ගියේ නැහැ. නමුත් අවශ්‍ය දේ කරා. එතන අර ඇවිල්ලා ඇන්නහම සාමාන්‍ය මිනිස්සු බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරා. ඇයි මෙච්චර බණ කියලා අහද්දිත් මේ වගේ දෙයක් නැවැත්තුවේ නැත්තේ කියලා. ඊට තමයි බුදුරජාණන් වහන්සේ අර ඇවිල්ලා කිව්වේ නෑ මෙතන මේ බණ පදයේ දේශනා කිරීමෙන් ඔව් මිය ගියා නෙවෙයි පිරිනුවන් පෑවා කියලා මේ රහත් භාවයට මීට ඉස්සෙල්ලාපත් වුණා. ඒකම ඔහු පිරිනුවන් පෑවා. ඔහු සියලුම සසර දුකින් මිදිච්ච පුද්ගලයෙක් වශයෙන් පිරිනුවන් පෑවා කියලා දේශනා කරා.
ඉතින් ඒ වගේ අර මේ කට්ටිය දැන් මේ නැති වෙච්ච කාන්තාවන් කෙරෙහිත් අපිට තියෙන අපිට ගන්න පුළුවන් දේ තමයි ඔවුන් මේ අවස්ථාවේදී ඛේදවාචකයක් ලෙස මිය ගියාට ඒ අවස්ථාවේදී ඔවුන් හිටියේ හොඳ කටයුත්තක. අඩු ගානේ මේ කර්මය ඉස්මතු වෙලා වෙන අවස්ථාවකදී මිය ගියාට වඩා යම්කිසි හෝ හොඳ තත්ත්වයක් තියෙනවා මේ හොඳ අවස්ථාවකදී සිල් සමාදන් වෙලා ඉන්න අවස්ථාවකදී හිත සැහැල්ලුවෙන් තියෙන අවස්ථාවකදී මේ දේ වුණාට. ඔව් ඒ වෙන අවස්ථාවේදී ඇත්තටම මේ තියෙන බයවීම ඒ වගේ දේවල් චුතිසිත ගැන අපිට මෙතන අදහස් දක්වන්න බෑ. නමුත් ඒ අවසාන මොහොතේ ඒ කරපු ක්‍රියාවත් ලොකු දෙයක් නිකං අවස්ථාවකදී මේ දේ සිද්ධ වුණාට වඩා. ඒක තමයි අර කර්මය කොයි විදියකට එනවද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා තමයි මේ ලැබිච්ච අපි ලැබුණු මනුෂ්‍ය ජීවිතයෙන් මේ ආත්මෙදි කොහොම හරි සෝවාන් මාර්ගයට යොමු වීම තමයි අපි කර යුත්තේ. නැත්තම් මේ අවස්ථාව අයිමත් මේ බුද්ධ ශාසනය නම් කොහොමත් ඉදිරියට තව එන්නේ නැහැ. තයිමත් කල්ප ගානකින් තමයි මේ අවස්ථාව අපිට අයිති වෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඉතින් පොඩ්ඩක් හිතන්න අපි මේ වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙච්චර අහලා මෙච්චර දේවල් දැනගෙනත් අපිට මේ මාර්ගයේ යන්න බැරි නම් අපි කොහොමද ඉස්දිරියේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දේ අපි කරයි කියලා හිතන්නේ. මෙච්චර දේවල් ලැබිලා තියෙද්දි ඒ නිසා නොපමාව මේ මාර්ගයට යන්න කියලා තමයි මට කියන්න ඕනේ මේ වීඩියෝ එකේ විශේෂය. ඊට පස්සේ මේ අනිත් කාරණාව තමයි දැන් අර කාන්තාව දැන් බලන්න දැන් අර හප්පපු ඒ වාහනේ ඇත්වැරදීමක් ඕන කමින් හප්පලා නෙවෙයි හප්පන්නෙත් නෑ. ඇය අර ඉගෙන ගන්න කෙනෙක් නිසා අර පුහුණු බලපත්‍රයක් තියාගෙන ඒ යම්කිසි එතන ලොරියකුත් නවත්තලා තිබ්බ නිසා හරියට ඒ වාහනේ හසුරවන්න බැරි වෙන්නේ. දැන් මම අර ඉස්සෙල්ලත් කිව්වේ අර මිය ගිය අයට වඩා ජීවත් වෙලා ඉන්න කෙනාට කොච්චර බලපෑමක් එනවද? ඒ කියන්නේ ඇයගෙත් යම්කිසි කර්මයක් මේ වගේ විඳින්න තියෙන යම්කිසි කර්මයක් බලපෑමකට ලක්වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇයට නීතියෙන් දඩුවම් ලැබුණට ඒක ඇත්තටම සුළු දෙයක් වෙයි. මේ දේ ඇයට ජීවිත කාලයම හරියට නිින්දක්වත් නැති වෙන තත්වයකට එයි. මොකද මේක ඉතාමත්ම දරුණු දෙයක්. අනිත් කාරණාව තමයි දැන් නීතියෙන් මොන දේ කිව්වත් දැන් ධර්මය අතින් ගත්තත් අර කාන්තාවට මේ ප්‍රාණඝාතය අකුසල කර්මය සිද්ධ වෙන්නේ නැහැ. මොකද ප්‍රාණඝාතය අකුසල කර්මය සිද්ධ වෙන්න ප්‍රධාන කාරණා පහක් තියෙනවානේ. ඒකේ මූලිකම එක ප්‍රාණඝාතී චේතනාව ඇති වෙන්න ඕන. ඊට පස්සේනේ උපාය යොදලා එහෙම යන්නේ. ඉතින් ඒ කාන්තාව කොහෙත්ම ප්‍රාණඝාතයක් කරන්න චේතනාවක් ඇති වුණේ නැහැ. මේ අත්වැරදීමකින් ගිහිල්ලා හැප්පිච්ච දෙයක්. ඒ නිසා ඒ කාන්තාව හිතා ගන්න ඕනේ මේ ඇයගෙන් අත්වැරදීමකින් ඔහු දරුණු දෙයක් උනේ. හැබැයි තුන් හිතකවත් ප්‍රාණඝාතයක් තිබ්බේ නැහැ. ඉතින් ප්‍රාණඝාතයේ අකුසල කර්මයක් වෙන්නේ අත්වැරදීමක් තියෙන්නේ. මේකෙන් පුළුවන් තරම් ඉක්මනට හිතෙන් අයින් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. නැවත නැවතත් මෙනෙහි කරගෙන ඒක අර සංකාරයක් විදියට ගොඩනගන්න නැතුව හිතෙන් අයින් කරලා දාන්න ඕනේ. ඒ වෙච්ච දේ වුණා. එතන නැවතත් ඒ දඩුවමක් ලැබෙයි. නැවතත් මේ වගේ දේවල් නොවෙන්න සිහිය හරි සිහියෙන් දේවල් කරන්න යොදා ගන්න ඕනේ. නැත්තම් මේක හිතාගෙනම හිටියොත් ඇයටම අපි දැක්ක පොඩි ළමයිනුත් ඉන්නවා. මේක පෞල් ප්‍රශ්නයක් වගේ මේ ළමයින්ගේ ප්‍රශ්නයක් ළමයින්ගේ අනාගතයටත් බලපාන්න ඉඩ තියෙනවා. දැන් අපි බලමු මේ වගේ දෙයක් පෘථග්ජන මිනිස්සු. දැන් අපි සෝවාන් මාර්ගයේ යන කට්ටිය ඇවිල්ලා පෘථග්ජනයෝ කියලා හඳුන්වන්නේ නැහැනේ ධර්මය. අපි සෝවාන් මාර්ගයේ යන ධර්මානුසාරී සද්ධානුසාරී පුද්ගලයා. පෘථග්ජනයට වඩා ඉහලින්. ඒක මං කියන්නේ මේ මමත්වය ඉස්පතු කරගෙන අපි මේ හොඳ මාර මිනිස්සු කියලා එහෙම නෙවෙයි. යම්කිසි ධර්ම අවබෝධයක් තියෙන මිනිස්සු. දැන් මේ වගේ දෙයකට අපි මුණ දුන්නොත් අපි හිතමු අපේ අතින් අත්වැරද්දක් වෙනවා. යම්කිසි මේ වගේ දෙයක් මුණ දුන්නොත් අපි කොහොමද මේ හිත සාදාගන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී. ඒ කියන්නේ පෘථග්ජනයන් වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ මේ ඇවිල්ලා තව තවත් මේවට දුක්වීමක් තමයි වෙන්නේ. දැන් මෙතන මූලික දේ තමයි අපේ අති යම්කිසි මේ වගේ දෙයක් ඕනම වැරද්දක් සිදු වුණොත් ඒක අර නිතර නිතර මෙනෙහි කිරීමත් නොකර යුතුයි. ඒක පුළුවන් තරම් අයින් කරලා දාය යුතුයි. මේ වගේ අල්ලගෙන නිතර නිතර මෙනෙහි කළොත් ඒක නැවතත් සංඥාවක් වෙලා හිතේ රැඳිලා ඔක නිතර නිතර එන්න පටන් ගන්නවා. එතකොට අර අපි වෙච්ච මේ අකුසලය මේක නැවතත් ඉස්මතු වෙලා අපේ හිතේ යටිහිතේ වර්ධනය වෙනවා. දරුණුම දේ තමයි
මේක අපි යම් කවදා හරි මිය යන අවස්ථාවකදී මේක ආචින්න කර්මයක් වෙලා මතු වුණොත් මේකෙන් හොඳ උප්පත්තියකට අපි යන්නේ නැහැ. මොකද දැන් අපි මේ ආත්ම භාවයෙන් අයිමත් සෝවාන් මාර්ගයේ යන පුද්ගලයෙක් වශයෙන් අපි හොඳ තැනකට යා යුතුයි. නැත්තම් මේ ආත්ම භාවයෙන් පස්සේ දුගතියක ඉපදුනොත් ඒක නැවතත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපේ අතින් මෙච්චර ලොකු දෙයක් නෙවෙයි ඕන සුළු වැරද්දක් තිබ්බොත් ඒක ඒ මොහොතේ හිතලා 100න් ඉඳලා මාගේ අතින් මේ වැරද්ද වුණා හදාගන්න අයිත් කරන්නේ අත්වැරද්දක් නම් වුණා ඒකට දැන් කරන්න දෙයක් නැහැ. නැවත නැවත සිතීමෙන් මේ අනවශ්‍ය ක්ලේශයන් හිතට එකතු වෙලා ඕකාර හිතේ මූලික දෙයක් ජීවිතයේ මූලික දෙයක් වෙලා නිතරම හිතන්න පටන් ගනී. ඒකෙන් මෙලොව වගේම පරලොවත් ඒකට බලපෑමක් වෙනවා. මෙලොවත් හරියට වැඩක් කරන්න බෑ. ඔකම හිත හිත ඉන්නවා. ඩිප්‍රෙස් වෙනවා. මේක අපරාධෙ මෙහෙම උනේ කියලා ඊට පස්සේ දිනදා ජීවිතයේ තමුන්ගේ රැකියාව, පෞල් කටයුතු, ඉගෙන ගන්නවා නම් අධ්‍යාපන කටයුතු මේකක්වත් කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ වගේ අවස්ථාවකදී අපිට තියෙන හොඳම දේ තමයි මේ දේ අර කාන්තාවට උනත් තියෙන හොඳම දේ තමයි මෙනෙහි නොකර සිටීම. මේක වුණා ඉවරයි. අයිමත් රූපෙන් අන්න මෙහෙම එලවන් ගියේ මෙහෙම හැප්පුණේ මෙහෙම ලේ ආවේ කියන එක සිතන්න නැතුව පුළුවන් තරම් ඒවා හිතෙන් මකලා ඒ සිතුවිලි හිතෙන් මකලා නැති කරලා දාන්න ඕනේ. අයිමත් කියනවා ඒවා අල්ලගෙන හිටියොත් ඕක මරණාසන්න අවස්ථාවකදී ආචින්න කර්මයක් වගේ වශයෙන් ඇවිල්ලා ඉදිරියට આવොත් බොහොම භයානක තත්ත්වයක් මතුවේ. ඉතින් මේ අවස්ථාවත් එක්ක මට ඔය ටික තමයි කියන්න ඕන උනේ. ඉතින් ඉදිරියේදීත් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. බොහොම ස්තුතියි.